හොඳයි එහෙනම් අපේ සංගීත කණ්ඩායම කියපු හැම සිද්ධාවක්ම පෙර පුහුණුවීම් කරගෙන ඉන්න තියෙනවා. ස්තුතියි සාරා. මෙන්න ලංකාවේ ප්‍රථම සහායකම ගුවන් අනතුර DC8 ආසියාන්තරේ අපි අහමු. හැපුණ මහවනන්තරේ DC8 ආසියාන්තරේ මාරුව කලවිතුරේ බෙරෙන්න බෑ සසරේ කාගෙද මට වරද නොතේ මම පත්තරේ බලලා පුතා ගත්තේ යසොය කියනෙමි විස්තර කරලා හොඳ හැටි ගලපාන එයි ඇති දුප්පර කිරලා යන්නේ මම අසන්න ඔබල හතරේ මරුසේ දෙසැම්බර් 7 වෙනි දවස උණු දෙය අසන්න අහසේ ඔය අරිදාන බොහෝසේ ගලපුණලු දුකසේ ආසාලා අහසේ යන්නේ විනාසේ මේ ශ්‍රී ලංකාසේ මස් කෙලිය ප්‍රදේශ රෑ 10ට බදාදා දවසේ එනවා රක්ෂේ පුරා දෙදරුවා හසේ කිසිවෙක් නොදැනිති රහසේ කන්දේ හැපුණ මහවනන්තරේ DC8 ආසියාන්තරේ මාරුව කලවිතුරේ බේරෙන්න බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ ගෙන ආසියාන තත්පරේට උනාලු ගොඩ වන්නනා පිරිසක් අතර ගැහණු 59 දෙනෙක් මාරු අරගත්තනේ පිල්ල එදා බදාදා දිනේ ආසියාන යබුවනේ මක්කම බලා පිටත් වුණේ කිසි කෙනෙක් නොදන්න අන්තිම ගමන යන්නේ ඌරු එකල කරුමයක් අනේ ගුවන් කොටුපොලේ සිට සතප්ම ගානකට දුර වැටුණා හස්යානය දැවෙමි මස් කෙලියට නුදුරේ ගිනි ජල පුපුරමි බෝලවට වැටුනේ මල කතන් කන්දේ හැපුණා මහවනන්තරේ DC8 ආසියාන්තරේ මාරුව කලවිතුරේ බේරෙන්න බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ දවස් ගණනක් තිස්සේ මලකඳන් කැලෑවේ අස් සෙව්වනේ අපේ කට්ටිය මේ අවරට පස්සේ ලැබුණා බ්ලැක් බොක්ස් එක අයිසේ නොහොත් මේ කළු පෙට්ටිය කළු පෙට්ටිය ලැබුණා දෙපටි කැලි තිබුණා නමුත් මේක මට අභිරහස ඒ වරද හෙළිවුණා මොකක්ද කියලා වැටහුණා ඒක යාන්ත්‍රීකරණ දෝෂය කන්දේ හැපුණා මහවනන්තරේ DC8 ආසියාන්තරේ මාරුව කලවිතුරේ බේරෙන්න බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ මාරුව කලවිතුරේ බේරෙන්න බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ මාරුව කලවිතුරේ බේරෙන්න බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ හොඳයි